හරි ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා හදන වීඩියෝස් වල එහෙම නැත්නම් මොනවා හරි ඔඩියෝ වල බාහිරින් එන ශබ්ද නැති විදිහට ස්ටුඩියෝ එක රෙකෝඩ් කරා වගේ කොහොමද වොයිස් එක හදාගන්නේ කියන එක. ඉතින් මම අද කියලා දෙන්නේ ඒ ගැන. ඔයාලට මෙතනින් ඉස්සරහට මගේ වොයිස් එක ස්ටුඩියෝ එක වගේ ඇහෙන්නේ මම ඒ විදිහට මගේ රෙකෝඩ් එක හදාගත්ත නිසා. හරි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් එකේ Google සර්ච් කරන තැනට ගිහිල්ලා ඔයා AI Adobe Postcard කියලා සර්ච් කරගන්න. හරි ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට යනවා. ඒකේ මේ පළවෙනි තියෙන ලින්ක් එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ දැන් ඔයා මේ සයිට් එකට සයින් ඉන් වෙන්න ඕනේ. හරි ඒකට ගිහපුවාම ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා එහෙම නැත්නම් Google හරහා එහෙම නැත්නම් Facebook හරහා ඔයාට මෙතනින් සයින් ඉන් වෙන්න පුළුවන්. මම දැන් Google හරහා සයින් ඉන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මෙතනින් තෝරලා ඉදිරියට යන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාගේ බර්ත්ඩේ එක. එතනින් ඊයර් එකයි මන්ත් එකයි මෙතනින් දීලා ඉස්සරහට යන්න තියෙන්නේ. හරි අපි දැන් account එක create කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන enhance speech කියන එක උඩ ටච් කරගන්න. හරි ඊට පස්සේ මෙතනින් ඔයා රෙකෝඩ් කරගෙන තියෙනවා නම් ෆයිල් එකක් ඒක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ choose file කියන තැනින්. එතනින් මේ voice recorder කියන තැනින් ඔයාලට මේ අවස්ථාවෙම වුණත් රෙකෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම කලින් රෙකෝඩ් කරගත් එකක් තියෙන හින්දා මෙතනින් ගිහින් මම මගේ ෆයිල් වලින් මම රෙකෝඩ් කරගත් එක මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. හරි. මම දැන් මේක මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. ඒකට ටික වෙලාවක් යනවා. ඊට පස්සේ එතනින් ස්පීච් එක නොයිස් එක නැතුව මෙතනින් ක්‍රියේට් වෙනවා. ටික වෙලාවක් යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ඔයා රෙකෝඩ් කරන එකක් පිටතින් ඇහෙන ශබ්ද නැති විදිහට ස්ටුඩියෝ එක රෙකෝඩ් කරා වගේ ඔයාගේ වොයිස් එක ක්‍රියේට් කරගන්න. Thank you.